කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් අද මං අරන් ආවා ඕගොල්ලන්ට අවුවට හැම පිලිස්සුනහම ඒ කියන්නේ සන්බර්න් වලට කරන්න පුළුවන් හොඳම විසඳුමක්. මේක ඇත්තටම 100%ක් සාර්ථක විසඳුමක්. ඕමනවා වෙන්නේ කෝමාරිකා පිත්තක් විතරමයි. ඉතින් මේ තියෙන්නේ අපේ ගෙදර තියෙන කෝමාරිකාව ගාව. ගොඩාක් වෙවිලා එකම පෝච්චි ඒවා වෙන් කරලා දාන්න ඕනි පෝච්චි වලට. ඉතින් මේ විදිහට කෝමාරිකා පිත්තක් දෙකක් කපා ගන්න. එතකොට මෙහෙම කපලා ඉවර වුණු ගමන් ඔයගලන්ට පේනවා ඇති කහ පාට කිරි වගයක් මේ විදිහට කපපු තැන පේන්න ගන්නවා. ඒකත් එක්ක මූණේ ගෑවොත් අපේ මූණ කසන්න ගන්නවා. ඒ නිසා අපි ඒ කහ පාට කිරි ටික හොඳටම යවලා තමයි මූණේ ගන්න ඕනේ. නැත්තම් හොඳටම මූණ කසන්න අරන් අපේ සමේ රෝග ඇති වෙන්න ගන්නවා. ඒ නිසා මේ විදිහට පිටි දෙකක් අරගත්තට පස්සේ ඒ දෙක හොඳට සෝද ගන්න. මොකද දූවිලි හැම වැදිලා තියෙන්න පුළුවන්. ඒ ටික ඔක්කොම සෝද ගන්න. ඊට පස්සේ ඒක ටිකක් හරස් අතට වෙන්න අර ඇතුලේ තියෙන කිරි ටික යන්න ටික වෙලාවක් තියලා තියන්න ඕනේ. එකපාර කපාගත්ත ගමන් මොනේ ඇප්ලයි කරන්න යන්න එපා. එහෙම වුණොත් සමේ කැසීම් ඇති වෙන්න ගන්නවා. ඊට පස්සේ ටික වෙලාවක් තිබ්බට පස්සේ මෙන්න මේ විදිහට කෑලි කෑලි වලට ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් කපා ගන්න. කපාගෙන ඉවර වෙලා දෙපැත්තේ තියෙන කෝමාරිකාව තියෙන කටු වගේ අන්න ඒ දෙකත් අයින් කරගන්න. මොකද නැත්තම් ඒ දෙකත් මූණේ ගානකොට අපේ මූණ හීරීම් ඇති කරන්න පුළුවන්. ඒ විදිහට දෙපැත්තේ තියෙන කටුත් අයින් කරගත්තට පස්සේ අපි මේ කෝමාරිකා කෑල්ල මෙහෙම මැද්දෙන් වෙන් කරගන්න ඕනේ. වෙන් කරගෙන ඉවර වෙලා තමයි මූණේ අපි ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් මේක ඇත්තටම මාර විදිහටම ලාභදායී විසඳුමක්. මොකද අපිට උමනා වෙන්නේ කෝමාරිකා පිත්තක් විතරමයි. නමුත් මේ ක්‍රමය සන්බර්න් වලට තියෙන හොඳම විසඳුමක්. මත් මේක කාලයක් තිස්සේ පාවිච්චි කරනවා. අපේ අම්මා තමයි මට මේ කියලා දුන්නේ. අවුවේ ගිහින් ආවහම ඔයගොල්ලෝ එළියට ගිහින් ආවහම මෙන්න මේ විදිහට කෝමාරිකා මූණේ ඇප්ලයි කරලා විනාඩි 5ක් තියලා සෝදලා අරින්න. සාමාන්‍ය විදිහටම ඇප්ලයි කරන්න කලින් මූණ හොදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇප්ලයි කරාට පස්සේ මූණ සෝදා ගන්න. විනාඩි 5යි තියන්න ඕනේ. වැඩි වෙලාවක් තියන්න අවශ්‍ය නැහැ. ඉතින් මෙන්න මේ විදිහට මුළු මූණෙම සර්කියුලර් මොමන්ට් එකකින් ඇප්ලයි කරගන්න කෝමාරිකාවල මදය. මූණේ වගේම ඔයගොල්ලන්ගේ අත්පය වලටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක ස්වාභාවික ප්‍රතිකාරයක් නිසා අපේ සමටත් හරිම හිතකරයි. ඒ නිසා ඉතින් මෙන්න මේ විදිහට ගාලා ඉවර වෙලා විනාඩි 5ක් තියලා මූණ වොෂ් කරලා දාන්න. ඉතින් මම ඔයගලන්ට අද අරන් ආවේ පොඩි බියුටි ටිප් එකක් මම පාවිච්චි කරන. ඉතින් ඔයාලත් මේ ක්‍රමය අත්හදා බලලා මටත් කියන්න ඔයගලන්ටත් ආව රිසල්ට්ස් මොනවද කියලා. මේ වගේ දේවල් ආයෙත් ඔයගලන්ට අරන් එන්නම්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. අදට ගිහින් එන්නම්. බයි.